අපේ දරුවන්ට ආත්ම විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දීමට හැකි වෙන්න අපි කරන දේවල් කොච්චර වැදගත්ද කියලා ඔබ කවදාවත් හිතලා තියෙනවද? අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ දරුවෙකුගේ ආත්ම විශ්වාසය 100%කින් වැඩි කරන්න පුළුවන් දෙමාපියන්ගේ දෛනික පුරුදු 7ක් ගැනයි. 1. දරුවාගේ අදහස් වලට ඇහුම්කන් දීම. ඔබ දරුවෙක් කතා කරනකොට පස්සේ කියන්න කියලා නවත්තනවද? එහෙම නැත්නම් එවෙලෙම ඒ දෙයට ඇහුම්කම් දෙනවද? දරුවාගේ අදහස් අගය කරන දෙමව්පියන් සිටින පවුලක දරුවන්ට මට වටිනාකමක් තියෙනවා කියන හැඟීම ලැබෙනවා. අංක 2. වැරදි වූ විට නින්දා නොකිරීම. වැරදි කිරීම දරුවෙකුගේ ඉගෙනීමේ කොටසක්. වැරදි වූ විට බිය ගන්නලා හෝ නින්දා කරලා දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ දමන්න එපා. ඊළඟට කොහොමද හොඳට කරන්න පුළුවන් කියලා දරුවාට කියලා දෙන්න. අංක 3. සාර්ථකත්වයට වඩා උත්සාහය අගය කිරීම. ලකුණු ජයග්‍රහණ වලට වඩා දරුවාගේ උත්සාහය හැම වෙලෙම අගය කරන්න. ඔයා හොඳට උත්සාහ කළා. ඔයා අතහැරලා නැති එක ගැන මට හරිම සතුටුයි. මේ වචන දරුවාට දරුවා ගැනම විශ්වාසයක් ඇති කරලා දෙනවා. අංක 4. තනිව තීරණ ගන්න ඉඩ දීම. කුඩා තීරණ, ඒ කියන්නේ ඇඳුමක් තේරීම වගේ දේවල් පවා දරුවාට තනිවම කරගන්න ඉඩ දුන්නොත් මට තීරණ ගන්න පුළුවන් කියන හැඟීම දරුවා තුළ ඇති වෙනවා. අංක 5. සැසඳීම නැවැත්වීම. අර දරුවා වගේ වෙන්න. ඔයාගේ අක්කා ඔයාට වඩා හොඳයි. මේ වචන ඔබේ දරුවාගේ ආත්ම විශ්වාසය හෙමින් නැති කරනවා. සෑම දරුවෙක්ම වෙනස්. ඒ වෙනස්කම පිළිගන්න. අංක 6. ආදරය වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙන්වීම. මම ඔයාට ආදරෙයි. ඔයා මට වැදගත්. මෙවැනි වචන දරුවෙක්ට දවසකට එක වතාවක් හෝ ඇහෙන්න ඕනේ. ආදරය දරුවාගේ ආත්ම විශ්වාසයේ මූලික පදනම. අංක 7. දෙමාපියන්ගේ ආදර්ශය. දරුවන් අපි කියන දේවල් වලට වඩා අපි කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා. ඔබ විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙනවා නම් දරුවත් ඒ ආකාරයෙන්ම ඉගෙන ගනී. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දරුවෙකුගේ ආත්ම විශ්වාසය එක දවසකින් හදන්න බෑ. ඒත් මේ පුරුදු දෛනිකව කරන්න පුළුවන් නම් ඔබේ දරුවා අනාගතයේ ශක්තිමත් විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙයි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහසොත් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා.